ඔය ඔයාලා දෙන්නගේ ලපදෙකුත් තියෙනවා. දැන් ඔයාලා දෙන්නගේ ලපදෙක් කොහෙන්ද ආවේ? කවුද? බලන්න ගායි. ඉතින් අපි ආවා ගායිස් මෙයාට පොඩ්ඩක් බේත් එක කරන් දෙන්න. කැන්ඩි යන්න කලින් අපි ගන්න මෙන්න මෙතනින් මහර ડોක්ටර් කෙනෙක් මෙයා. ડોක්ටර් චන්දිම. ડોක්ටර් මට අඳුන්වලා දුන්නේ අතර මගේ ඉස්කෝලේ යාළුවෙක් කිෂාර කියලා. මේ අතර මේ ડોක්ටර් මාරම හොඳයි. මේ කියන අපි සමහර තැන් අපි ගත්ත කඩවත්තනකින් මෙයා හැමතිස්සෙම ලෙඩ වෙනවා ඉවරයක් නැහැ. ඉතින් අපි එකපාර කරන් බැලුවා මෙයාගේ ડોක්ටර් චන්දිමගෙන් මේ කියන්නේ හොඳ කරගන්න අමාරු වුණ නිසා ඊට පස්සේ ડોක්ටර් ඇත්තටම හොඳට හොයලා බලනවා ලෙඩේ ගැන. කියන්නේ බෙහෙත් ගන්න අවශ්‍යම නම් විතරයි මේ කියන්නේ බෙහෙත් ගන්න කියලා. නැත්තම් කියන්නේ ඇත්තටම මේ අවශ්‍ය නැත්තම් කියන්නේ ගේන්නවත් එපා කියනවා. අර සල්ලි බලාගෙන වැඩ කරන ડોක්ටර් කෙනෙක් නෑ මෙයා. ඇත්තටම කියන්නේ මෙයාලගේ ලෙඩේ බලලා හරියටම බෙහෙතක් දෙන ડોක්ටර් කෙනෙක්. ડોක්ටර් චන්දිම මහර මම එයාගේ කන්ටැක්ට් නම්බර් එකක් දාන්නම් ඕගොල්ලන්ට. ඕගොල්ලොත් හොඳයි නම් ඊළ බලන්න ඒ ડોක්ටර් ළඟට. ඇත්තටම මෙයාලා ගැන හොඳට හිතලා බලන ડોක්ටර් කෙනෙක්. අපි දැන් ඊට පස්සේ යනවා කැන්ඩි අද මාස ගානකින් අපේ චූටි මල්ලිගේ බර්ත්ඩේ එකට. බලමු මොකද වෙන්නේ කියලා ඉස්සරහට. Hi guys, අපි දැන් මාවනැල්ලේ ඉන්නේ. මාවනැල්ලේ කියන්නේ කොළඹ ඉඳන් නුවරට එද්දී මාවනැල්ල කන්ද නගිද්දී දකුණු පැත්තේ එක පැත්තක්ම නාය ගිහිලා තියෙනවා. ඒක මාර දරුණුවටම ගිහිල්ලා තියෙනවා. ආයෙත් නුවරට යනකොට කඩු ගන්නවා තමයි ගොඩක්ම වෙලා ඇත්තේ. ඉතින් ඇත්තට මේ පැතිවල මිනිස්සුන්ට මාරම අමාරු කාලයක් මේක. මේක මං හිතන්නේ ලංකාවේ ලොක්කුම ආපදා වෙච්ච සුනාමියටත් වඩා. ඔය සුනාමියෙන් උනේ මුහුදුබඩ කලාපයට විතරයි. මේක මුළු රටටම බලපෑවා. නැත්තම් කිව්වොත් කියන්නේ කොළඹ ගම්පහ මාතරත් ටිකක් ගම් වතුර දැම්මා. ඒක මුල්ම දවස්වල. ඊට පස්සේ රට මැද උතුර ඉතින් හැම පැත්තටම මේක බලපෑව ගොඩක්ම. මාර අමාරු කාලයක් මුළු ලංකාවේ. මම හිතන්නේ සාමාන්‍යයෙන් ආපදාවෙන් අලාභය විතරක් ඩොලර් බිලියන 8ක් 10ක් අතර ඇති මම හිතන විදියට. මොකද එච්චර දරුණුවට මේක වුණා. ඉතින් අපිත් මිනිස්සුන්ට ආපදා ලක් වෙච්ච මිනිස්සුන්ට බඩුමලු, ඊට පස්සේ ඩයපර්ස්, වෝටර් බොටල්ස් ඒ වගේ දේවල් දුන්නා. ඉතින් අපි නුවර මැනිකලා ගෙදර ගිහිල්ලම කතා කරමු. අද චූටි මල්ලිගේ බර්ත්ඩේ පාටි එක තියෙන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. දැන් අපි නැවතුවා මේ කිල්සෙන් බරුව වගේ ගන්න. ඒ පුච්චපුවට මොනවද දාන්නේ? දානවා. 3ක් දෙන්නෝ. 3ක්. පුච්චපුව.
ජෙරි ගෙට්ටු වෙලානේ. බඩ ඇතුළේ දාන්න කොහෙද ඉන්නේ? ආව් බඩ නැතිලා තමයි. මොකද කරේ? අයියක වගේ දුවට. අඩත් අයියක අබ්බ අයියා. අන්නේ. ලොකුමල්ලි ට්‍රාන්ස්ජෙන්ඩර් කෙනෙක් වුණා මේ ළඟදී. දැන් කුක්කු එනවා තාටික. කෝ ට්‍රාන්ස් තාම දිනවත් තුවාලේ ඈ ඊළඟ ට්‍රාන්ස්ෆර් ඊළඟ ඔපරේෂන් එක කරන්න ඉන්නේ කියලා ටෙලිකොම් මාතා මොක් කරන අවස්ථාවක් තා කලාතුරකින් දකින්න තියෙන අවස්ථාවක් මේක අනේ ඒක හන්දා බොරු කියන්න එපා හැමදාම කොහෙද වා මොක් ගන්න වා අතු ගන්නෙත් කලාතුරකින් ඊළඟ හැපි බර්ත්ඩේ ඊළඟ කුක්කු බොයි මම දැම්මන එක අම්මා දෙකක් දාගත්තා අම්මලා දෙන තුනම දැම්මනේ ඔව් කැතරම් කිත්තේනවනේ ටෙලිකොම් මාතා ඔව් අපිට රූප සුන්දරිය දෙන්නෙක් හම්බුණා මේ වෙලාවේ ඔබතුමියගේ නම මොකද්ද ඔබතුමියගේ නම අශ්විනි ඔයාලා මොනවද කරන්නේ මෙච්චර ලස්සන වෙන්න කහගමන වා ඔයාලා දෙන්නගේ ලපදේකුත් තියෙනවා දැන් ඔයාලා දෙන්නගේ ලපදෙක් කොහෙන්ද ආවේ මේක නම් මම හැමදාම මගේ මේ ලපේ තනින් තැනට යනවා ඈ ඒතර ඔයාගේ මගේ නම් ඉතින් තිබ්බේ ඇත්තටම ඔය වගේ මේකප් එකක් කරගන්න ඕගොල්ලෝ කොහෙන්ද මේකප් එක කරගත්තේ මේ නැචරල් බියුටි ඈ මේකප් කරන්නේ ආයි උඩට ගිහලා යන්නේ දැන් තමයි හරි ගියේ එතකොට ඔයා කොහෙන්ද මේකප් එක කරගත්තේ මේකප් කරන්නේ මේකප් කරලා මම නැචරල් බියුටි මම ගෙදර කහ ගන්නවා විතරයි කහ ගන්නවා විතරයිනේ Happy birthday to you. Mana? Mana? Betul jadi. Coba, mana nih? Ada kayak. Ayo, lama yang enggak. Lama aja lah kata di kami. Mana? Kain muda apa dah? Mana? Mana? Ini rasa. Bener. Kami kan? Nenek kane deh. Nenek jangan gila. Nenek kane. Oh, nenek kandung nih. Heran gitu. මෙතෙන්ට ඇවිත් මේ කැමික් පොඩි පොඩ්ඩක් ඉතින් මොනවද ඔය කල්පනා කරන්නේ? ඇහෙන්නේ හයියෙන් කතා කරන්නේ. ජීවිතය ගැන. මොනවද ජීවිතේ ගැන කියන්නේ? ජීවිතේ නිකන් හන්තාන කන්ද වගේ. හන්තාන කන්ද? අර කන්ද වගේ? හන්තාන්ට පායන කන්ද වගේ කියලා හිතනවා මම. මොකද? හන්තාන් පායන සඳ වගේ කියලා හිතනවා මම. ඔයා ඔච්චර කැත ඔයා හන්තානට හන්තානට පායන කන්ද කියලා
හඳ කියලා හිතෙනවා. ඒ හන්තන පායන හසඳ කියලා හිතෙනවා. ඔයා ඔච්චර කැත එක්කෙනා. කැතයි. කැතයි. කතයි කැතයි ඉතින්. කතයි කියන්නේ කැතයි ඉතින් ටික. එහෙම වෙන කිව්වේ ඉස්සර එහෙනම් කතයි කියලා කිව්වේ නෑ ලස්සන කියලා කිව්වේ. මම ජීවිතේ කියලා. අනේ එතෙන්ට ස්ක්‍රීන්ෂොට් ගෙනල්ලා පෙන්නනවා. ඔයා කියන්න බලන්න මේ පල්ලම් දැස අයියෙන් කතා කරන්න ඇහෙන්නේ නැහනේ. කඳු ගැට නැගෙනක පල්ලම් දැස දැස යන ජීවිතයක් වගේ තමයි. සංතාන කන්දත් ඒ වගේ. හරි. මාර කුරුල්ලෝ දයක් යනවනේ මෙතන. ජෝඩ් මේ කියන්නේ ගෲප්ස් ජෝඩි ගෲප්ස් නෑ ජෝඩ් නේ. එන ගෲප්ස් ඔයක් යනවා මේ කුරුල්ලෝ. ඔව් ඉතින් මේ සුන්දර මොනවාද සුන්දර රමණීය නිස්කලංක පැතින ගම් නේ. නෑ හව් නෑ ගම් නගර නෑ. පිළිමතලාව නගරේ මහනවර මහනගරයේ පිළිමතලාව දන්නේ මන් දන්නේ වලවැත. පිළිමතලාව කියන ගමේ තියෙන සුන්දර පෙදෙසක්. එහෙමද? එයා ලස්සන. ඉතින් මුළු රෑම උනත් ඇහැරගෙන මේ කන්ද දිහා බලාගෙන ඉන්න පුළුවන්. ඉතින් යාරන් ඉන්නකෝ. බයයි නේකයි බැරි. බයයි? ඇයි? කලවරේදී මම බයයි. හේතුව? හොල්මන් බේනවා. හොල්මන්? ඔයයි නම් යති හොල්මන් වලට. නේ. සුරංගනාවියන් කවුද? ආම සුරංගනාවේ නංගිනා හොල්මන. මම හොල්මනේ මල යකින්නේ. පේන්නේ නැහනේ. උන් අර කැඩේකට යන්නේ නැහැ නේ. බලන්න ගායිස් කුරුල්ලෝ ටිකක් යනවා දැන් වෙලාව කීයද වගේද? 5ට වගේද නේ? මාරම ලස්සනයි යා. ඒ සෑහෙන්න නනේ යන්නේ කුරුල්ලෝ. අපේ චූටි මල්ලේ තින්නා හදන. Jerry Tina. Jerry boy. Jerry. Aish. මේ වතර දෙන්නේ අය නෑ නේද? නෑ හේ අහන්තානේ අතර නෑ හිස් තැනක් වගේ පේනවා අපිට. එනවාට එතන මම හිතන්නේ නායක තැනක් කියලා. හන්දානේ